සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියන ස්වාමීන් වහන්සේ. යහපත් ප්‍රතිඵල. Cute නේද ඒක? Thank you. Happy New Year. කන්න. තදලා ලුණු මිරිස් එක්ක චිකන් තමයි අපි කෑවේ. ඒ උදේ කෑම එක අයිස්ක්‍රීම් එකක් කන ගා. එය වැඩට යනකොට ආයි පල්ස් මිල්ක් ටී කියලා. ලෝකවාසී සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා. අලුත් අවුරුද්දට රෙඩි වෙන ගමන් සුපුරුදු පරිදි හැමදාම වගේ පහන අස් කරන්නේ පහන තියන්නේ ගෙදර. හස්බන්ඩ් චතු තමයි කරන්නේ වැඩ ඔක්කොම. ඔයාලට මොනවද කියන්න දෙන්නේ? ඇඳස් කරන ගමන් තව ටික වෙලාවයි තියෙන්නේ අලුත් අවුරුද්ද ලබන්න. හැම අවුරුද්දම අපි 31 රැය අනිවාර්යෙන් ගෙදර ඉන්නවා. ඉතින් ගෙවල් දොරවල් අස් කරලා දෙන්න සමගියෙන් ඊට පස්සේ අපි කෙලින්ම පහන පත්තු කරලා යාත්‍යා කරනවා අනිවාර්යෙන්ම. හරියටම 12යි හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අම්මට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජපෙමන වේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලොවදිට වේ. පිප්සාද පුරණෝන්තියනි සමන්හස සම්මා සම්බුද්ධෝ විචාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර කිරියුතරන ගමන් යහපත් ප්‍රතිඵල අපකර දෙන බව Paling dalam itu ada ya show. Hotel lah dalam itu mereka. Jadi lebih bagus Namo tassa bhagavato ittipisa aragunan aparimita punyadhikarassa sabbantara අපිට මොනවාද අපිට නැති වුණේ මේ කිරි මුට්ටි අපිට හම්බුන්නේ නැහැ. ඉතින් අපි තියෙන දෙයට ඉතින් කිරි තුරුවානේ. මේ සබලුත් අවුරුද්දක් වේවා. වේවා. අපේ බලන් ඉන්න හැටත් කියන්නේ විශ් කරමු. ඔවලා කොහොමද? සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. එයා මේ ෆොටෝස් ගන්න මම vlog එකට වීඩියෝ ගන්නවා. ඔකට බෑක් කව එක. නේ ලස්සනයි අනේක. ඔහොම දාවනේ. Swaddling Pro Max. Cute නේ ඒක නිකන්. නේ. අම්මා ලස්සනයි. Cute නේ කබ. ලස්සනයි යන්නේ. Wow. Cute නේද ඒක? සේෆ්ටි එක තුල. සේෆ්ටි එක තුල. ලස්සනයි. Cute. ඒක හුරු බූඩිනේ. ස්ටෝන්ස් එහෙම තියෙනවානේ. Thank you. Happy New Year. නම් මම දැනට මෙතනින් වීඩියෝ එක ඉන් කරනවා. දැන් අපි කන්න යන්නේ. දැන් තමයි අතර රැට කන්න යන්නේ. බිරියානි එකක් ඕඩර් කරා.
කාලා ඊට පස්සේ අපි උදේට කිරිබත් හදනවා. ඒවත් ඔයාලත් එක්ක අනිවාර්යෙන්ම ෂෙයා කරගන්නම්. මේ පාර ලොකු ඔඩිටින් නැහැ. ඉතින් නෝමල් විදියට අපි අවුරුද්ද සමරනවා. ඉතින් කිරිබත් කපලා එහෙම තමයි ඉතින් අපි සමරන්නේ. හැමෝම මම හිතන්නේ එහෙම වෙන්නේ නැති. එහෙනම් ඉතින් දැනට මම මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා. අපි රැයට කන්නේ අද ගෙනාවා බිරියානි එකක්. මෙහෙම තමයි තියෙන්නේ. අපි තුන් දෙනා දැන් කන්න. හස්බන්ඩ් කෑම එක දෙන්න යන්නේ. කන්න. බඩගින්න අපි රැයට කෑවේ නැහැ නේ තාම. දැන් හරියටම උදේ 9යි ගානක් වෙලාව. ඉතින් අපි අර වෙලාවේ කාලා කරලා එහෙම නිදාගද්දි 4:00 5 වගේ වුණා. ඊට පස්සේ නිදිගෙන නැගිටලා අම්මා කිරිබත් එක හැදුවේ මේ පාර. ඊ අවුරුද්දේ මම හැදුවේ. දැන් මේ පාර අම්මා ඉන්න හින්දා අම්මගේ අතින්ම කිරිබත් ටිකක් කන්න පුළුවන් වුණා. ඊට පස්සේ වැඩි දෙයක් නැහැ. කිරිබත් හදලා ලුණු මිරිස් එක්ක චිකන් තමයි අපි කෑවේ. මේ විදිහට තමයි ඉතින් අපේ අලුත් අවුරුද්දේ පළවෙනි දවසේ උදේ වරුව ගත වුණේ. අපේ ගෙදර කිරිබතක් ඉදුණා වගේ හැම ගෙදරකම කිරිබතක් ඉදෙන්න ඕනේ. ගම් වතුරින් අවතැන් වුණ අයටත් මේ අවුරුද්ද සුබ වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිටත් අපි පුළුවන් විදියට ඒ අයට උදව් කරා. සෝෂල් මීඩියා ඒ වගේ දේවල් වලට දාන්න බැරි වුණාට අපි අපිට පුළුවන් උපරිමයෙන්ම මේ අවතැන් වුණ අයට උදව් කරලා තියෙන්නේ. ඊට පස්සේ උදෙන්ම හස්බන්ඩ් බුද්ධ පූජාව පහන තියලා ඉතින් අපේ ආගම යනුව ජේසුරත් යාඥා කරලා අද දවස උදේවරුව ආරම්භ කරා. මේ තියෙන්නේ ඉතින් අපේ උදේ කෑම එක. දැන් කන්නයි යන්නේ. හස්බන්ඩ් පහන පත්තු කරලා දැන් අපි උදේට කන්නයි යන්නේ. අලුත් අවුරුදු කිරිබත්. ඔත් බොන්න මොනවද? එන්න වැඩක් කරා. අම්මා එනම් ඊට පස්සේ අපි නිදාගත්තා කිරිබත් කාලා ටික වෙලාවක්. ඊට පස්සේ අම්මා පරිප්පු හදලා තිබ්බා. ගෙදර උදේ හදලා තිබ්බ චිකන් තිබ්බා. මේවා තමයි අපි දවල්ට කෑවේ කහපත් එක්ක. එයා ගන්නවස වැටි පිඟානයි. ඉතින් වැටි පිඟාන දෙක කිරිබත් කාලා කිරිබත් කෑවේ 12ට විතර. දැන් වෙලාව 4යි. නිින්ද ගියා. එයා නිදිගෙන නැගිට්ටේ. දැන් අවසර නිින්ද ගියා. ඊරාත් නිදිගනට පාන්දර 4යි ගණක් වුණා. ඊට පස්සේ අපි ආයෙ උදේ 9ට නැගිටලා කිරිබත් මේ කාලා ඔක්කොම කරද්දි 12:00 වගේ. දැන් තමයි දවල්ට කන්න යන්නේ.
රතුරුන් ගෙඩියක් කනවද? මල්ට දුන්නද? දුන්න බත්. රතුරුන් ගෙඩියක් දෙන්න දාන්න බතට. අන්න රතුරුන් හොඳයි. කෑම එක රෙඩි. මේක හබියේ කෑම එක. අද දවල්ට අපි ස්පෙෂල් ලොකුවට දෙයක් හදුවේ නැහැ. මේ ටික තමයි ඉතින් මෙතන වැඩිපුර අමතර මේ පෙප්පුවක් හැදුවා අම්මා. එයා තමයි යුවේ. චේ චිකන් ගහපති පරිප්පු. ඒකම නිදිමතේ මේ. කිරිවත් කෑම නෝද මට තියෙන ප්‍රශ්න. ඔය ෆිල්ම් එකක් බලන්න. කෑම එක ගන්න. මෙයාලගේ වතුර එක මේ ජරා වෙලා ඊයේ තලුත් එකක් දැම්මා. හොදලා කවන්න. මේ අලුත් එකක් දාමු. අද උදෙත් මේගොල්ලන්ට අපේ අම්මා කෑම දැම්මා. දැන් මේක වහමු වහලා අනිත් පැත්තේ දෙමු. මෙතන හේතුවට වැඩක් නැහැ. මේ කොයිලෙත් අර ගොල්ලෝ එල ජරා කරලා යනවා. ඒක නිසා මේ විතර මුකුත් කරන්න බෑ. තව ටිකකින් ඒ කන්න කැමරා එක දැම්ම වතුර තිබ්බා. ඒ යාලේ මේ කනවා අපි ෆිල්ම් එකක් බලනවා. අම්මත් ඉන්නවා. මම නම් ඉතින් අයිස්ක්‍රීම් එකක් කන ගා ෆිල්ම් එකක් බලනවා. තාම නම් හැබැයි අරගොල්ලෝ ආවේ නැහැ කන්න. නේ උදේ දීප් නිසා වෙන්නේ සමහරට. දැන් හවස 6 මාර වගේ වෙලා දැන් ටිකක් එළියට යන්න කියලා හිතුවේ තුන් දෙනාම. පෝස් පැටි තමයි එන්නේ යාට. ගොඩක් කන්නේ නැහැ යා. අපි දැන් එළියට යනවා තේ බොන්න කට්ටිය. දැන් යන ගමන් මෙයාටත් දීගෙන මේ යන්න. මේ පූසාව මේ අර මං කලින් බ්ලොග් එකේ දාලා තිබ්බනේ මේ එක්කෙනෙක් අරන් ආව කියලා ගන්න ඒ ලේඩි එයා වැඩ ඇරිලා හවසට කියන්නේ 7-8ට වගේ ආ එක්කන් යනවා ගිහිල්ලා උදේට ඊට පස්සේ උදේ ආව එතනින් තියලා තමයිලු මේ වැඩට යන්නේ ඒ අපි යනවා පල්ලෙහාට බයි දෙන්න මෙන්න ඉක්මනට යන්න. Ya, mana kira? Ya. අරන් ගිහලා දැන් ඉන්නවද දන්නේ නැහැ. සමහරක් වෙලාවට දැන් අරන් ගිහලා ඇති. එයාව මේ එයා වැඩට යනකොට ආයි පල්ලෙහෙන් තියලා යනවලු. එයා එකම මෙතන මේ ලවුඩ් නැහැ මම හිතන්නේ පෙට්ස්ලව මේකේ. මේ බලමු දැන් මේ පැටිය ඉන්නවද දන්නේ නැහැ පල්ල. තව පූස දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝ සමහරක් වෙලාවට තමයි ඉන්නේ. වතුර ගන්න දිනවනේ අපිට. මේක මෙතන පල්ලෙට
අරන් ගිහලා දන්නේ නැහනේ. පූස් පූස්. කොහමයා? මම දාලා තියෙනවා කවුරු හරි. පූස් පූස්. එයා නැහැ. කතා කර කවුරුත්ම නැහැ. මෙහෙම තියලා තියමු. ඇවිල්ලා කයිනේ. හෙට හරි කයිනේ නේද අම්මේ? හුලං යයිද? අපි තේ එකක් බොන්න කියලා හිතලා තමයි ඇත්තටම ආවේ මේ ටැමිල් කඩේ තේ මාරම රසයි. මේක චායි එකක් නෙමෙයි. මේකට කියන්නේ ෆ්‍රෙෂ් මිල්ක් ටී කියලා. හරිම රසට හදනවා. ටැමිල් කඩේකට තමයි මේක තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඩුබායි වෙලාවේ චායිනේ බොන්නේ. ඊනොට ෆ්‍රෙෂ් මිල්ක් ටී එකක් try කරලා බලන්න මාරම රසයි. අපිට තේ බොන්න කියලා ගියාට අන්තිමට කන්නත් සිද්ධ වුණා. අපි හබීබ මහත්තයා අරගෙන ඔම්ලට් එක. අපි තේ බොන්න ආවේ අන්තිමට මේවා තමයි කන්න උනේ. දැන් රැට කන්න බෑ. ගන්න මොනවද ෂවර්ම ගන්න? දවල්ස් හොඳට කෑව 4ට විතර බත් එක. ඊට පස්සේ අපි ගෙවල් ළඟ තියෙන මාකට් එකට ටිකක් ගියා. නැන්දම්මයි බෑ නේද මාළු හරි නැද්ද? හරි නෑ නෙමෙයි. අද අලුත් හදියක් එන්නේ. අනුන් එකක් අරන් එනවද? අන්න හරි. මේක ගමුනේ. ඕකයි. ඕකත්. යක්. මේ මොනවාද? මේවා නේ. මෙදින අපි ගන්න මීට් බෝල්ස් කොතන තියෙන්නේ? අන්න හරි චිකන්. මේ චිකන් මීට් බෝල්. ඒකද මම මේ ඔක්කොම කොෆ්තා එක නෙමෙයිනේ. ඒක බලන්න ඕනේ අපිට. ලුණු කොළ જાතියක් පුතා සුවඳ බලන්න. මෙතන දැන් කාපට් එක ගත්තේ නේ ගෙදරට අපි? ඔව් අතරින් ගත්තා. ලස්සන ඒවා තියෙනවා. පුතා. ඒකත් ලස්සනයි. මේ සයිස් නෙමෙයි නේද? ඒක 70යි නේ. මේකේද 70යිද? මේක මේක 80. නයිෆ් කට් එක ගත්තද? මේ කොහමද දන්නේ මම නම් පාවිච්චි කරලා නැහැ කලින්. බලන්න පාවිච්චි කරලා. මොනවද කරන්නේ සෙල්ලම් කරනවා? ඒක කොතනින්ද කරන්නේ? අයි කැඩිලා සෙල්ලම් බඩුව. හරි හරි වතුර දාන්න. මේක කරන්න. වැඩිපුර ගමුනේ ලේසි. මේ ඔලිව් එකනේ. ඒක වෙනයි මේක තමයි අපි ගන්න වෙන්නේ. ඒක නෑ මේක. මේක තමයි අර ෂවර්ම එකට හම්බෙන්නේ අම්මේ. අපි vlog එක ඉවර කරමුද මෙතන? කොහොමද අපි ඉන්නේ? Mr. Chamal.
ඉන්න මම තියන්නකෝද? එන්නකෝ බලන්න මේක. සතු වෙන්න. මේක නිකන් කපල එකක් ගත්තා. කො ඒකද කොට කරා මම කරන්නේ නෑ පාව කරන්න ඊට පස්සේ අනේ මේක උඩ ඒක වලින් පොඩි හරි ගලක් දමලා තියෙන්නේ අනේ වැරදි මෙන්න මේක මෙතනට ගන්න මේ දෙක මෙතනට ගන්න මැදින් දැන් හරි අන්න ඕකේ නෑ සුදු නෑ චූටි මම්මික මෙහෙම තියලා මේ අතට ඒක අපිට අත කපා ගන්නත් ඕනේ තාත්තා අත කැපෙනවා ඒකට නේ එහෙනම් මින් තිබ්බා අත කැපෙයි මම දැන් හොඳට මොහොත් වෙනවා හරියට ඔය යකඩ එක මේ වෙන්නේ. එක පැත්තකට නැති නොනැති පුතේ. ඊළඟ පාඩේ එළිය ඉතල දුර කැටෙන මන් දාන්න. ඉන්න යෝ චිකන් එක කවන්න එපා ආන්න තියෙනවා ඔව් දැන් මේවා නිකන් හරි ඩස්ට් එක වගේ තියෙනවා හොද පොරට පීයක් ගන්න ගියක අපරාධනේ ගෙදර පී දෙකක් විතර දිනා තව වෙනම අතම දැන් මේක ප්‍රයෝජනවත් අපිට ආයි හදිසියකට පීය මොහොත් කරගන්නවා ගත්තා චිකන් ගත්තා මේක 5.99ට තිබ්බ ඩිලම් 5.99යි මේ ගොඩක් ලාභයි ඉතින් ඒක ගත්තා දෙකක් ඒකෙන් දෙකක් ගත්ත එක පොලි මෙතන ඊට පස්සේ ගෙදරට උඹුරු ටිකක් ගත්තා මීට් බෝල්ස් එකක් ගත්තා මේ ස්වීට් කෝන් එකකුයි ෆ්‍රෝසන් මික්ස් වෙජිටබල් එකක් ගත්තා ඒ ටිකයි ෆ්‍රෙෂ් මිල්ක් ටිකයි එච්චරයි අපි ගත්තේ වතුර ගත්තා වැඩි දෙයක් ගත්තේ නෑ අද පොඩ අපි එළියට ගියෙත් නෑ ගෙදරම හිටියා ඊට පස්සේ මේ අවට ටිකක් ඇවිදලා තේ බොන්න ගියා තේ බොන්න කියලා ගියාට මේ කැවුනා අපි 4:00ට දවල්ටත් කෑවේ මේ නෝඩි කැවුනා රැයටත් මොන හරි කයි බලමු කරන්න ඔන්න අවුරුදු පළවෙනි දත් කොහොම ඉවරයිනේ ඈ මොනවද වට කියන්නේ තින් අලුත් අවුරුද්දේ මුකුත් නැද්ද මුකුත් නෑ හොඳයි නේ ෂේප් අලුත් අවුරුද්ද පළවෙනි දවසේ වෙන තව පැයක් වගේ තියෙනවා 45යි තියෙන්නේ දැන් අපි රෑ කෑම කන්න යන්නේ හස්බන්ඩ් කන්න කලින් කොහමද එයා කොහොමද දවසට අනිවාර්යෙන් රැට නිදා ගන්න කලින් ත්‍යාඥා කරනවා පහන තියලා බුදුන් ඇඳලා ඒ ටික කරනවා අප් කන්න යන්නේ එහෙනම් අද දවසේ vlog එක මෙතනින් ඉවරයි හැමෝටම සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් තවත් අලුත් vlog එකකින් හම්බෙමු